අයිබෝවන් කොමඩ යාලුවනේ අදත් ආදරෙන් පිළිගන්නවා අපේ Heart of Cinema YouTube channel එකට. අද මං ඔයාලට අරගෙන ආවේ 2023 වසරේ නිකුත් වුණ තවත් සුපිරි අමුතුම කතාවක් තියෙන මූවි එකක්. මේ මූවි එකේ නම තමයි ඩයරි. පටන් ගත්ත වෙලාවේ ඉඳලා කුතුහලයත් එක්ක එක දිගට බලන්න පුළුවන් වෙනස්ම මූවි එකක් තමයි මේක. කතාව ගැන කෙටියෙන් කිව්වොත් ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා. දවසක් මෙයාට එක පරණ ඩයරි එකක් හම්බ වෙනවා. ඒක හම්බ වෙන්නේ කොහෙන්ද කියලා කතාව බලද්දි ඔයාලටම දැනගන්න පුළුවන් වෙයි. ඉතින් මෙයා ඩයරි එක කියවන්නේ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්කමයි. ඉතින් මේ දෙන්න කම්මැලිකම යන්නත් එක්ක මේ ඩයරි එක කියවන්න පටන් ගන්නවා. එතනින් තමයි කතාව වෙනස්ම පැත්තකට හැරෙන්න පටන් ගන්නෙ. ඔයාලා හිතන්නේ මේ මොකක් වෙන්න පුළුවන්ද? මෙයාගේ ජීවිතේ කොයි විදිහට වෙනස් වෙයිද? කාගේද මේ ඩයරි එක? ඒකේ ලියලා තියෙන්නේ කොයි වගේ ජීවිත කතාවක්ද? ඉතින් මේ හැමදේම දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ඉන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ එක බලන්න කලින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න. ඒ වගේම ඉර්දුරුවම් season 2 එකේ ළඟදීම අපේ TV series channel එකෙන් පටන් ගන්නවා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. කතා පටන් ගද්දිම අපිට පෙන්වන්නේ කෙනෙක් එයාගේ ඩයරි එක ලියන ගමන් ඉන්නවා. මෙයා මේ ඩයරි එකේ ලියන්නේ කොච්චර කල් ගියත් කවුරුත්ම එයාගේ ඩයරි එක කියවන්න එපා. මොකද කියවුවොත් එයා ආපහු එයි. ඒ වගේම මේක කියවන කෙනාව බේරගන්න කවුරුවත්ම නැති වෙයි කියලා. ඊට පස්සේ මෙයා ඩයරි එක එයාගේ පොත් රාක්කෙන් තියනවා. මෙතනින් මේ කොටස ඉවර වෙලා ඊළඟට අපිට පෙන්වනවා බ්‍රෝකර් කෙනෙක් ගෙදරක් ඇතුළට ඇවිල්ලා ඒ ගෙදර හොඳ තත්ත්වයෙන් තියෙනවද බලනවා. ඊට පස්සේ ඒ ගෙදර ගේට් එකේ for sale කියලා බෝඩ් එකකුත් එල්ලලා යනවා. එතනින් ඒ කොටස ඉවර වෙලා ඊළඟට අපිට පෙන්වන්නේ කට්ටියක් එකතු වෙලා ෆිල්ම් එකක් රූගත කරන ගමන් ඉන්නවා. රංගපාන නිලී ෂූට් එක ඉවර වුණාට පස්සේ ඩිරෙක්ටර්ගෙන් ඇවිල්ලා අහනවා එයා හොඳට රංගපෑවද කියලා. ඩිරෙක්ටර්ත් කියනවා ඔව් ඒක නියමෙටම කරා කියලා. මේ ඩිරෙක්ටර්ගේ නම තමයි සර්වේෂ්. එයාගේ ෆිල්ම් එකේ නිලියට ඉන්නේ සර්වේෂ්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මායා. සර්වේෂ් ඉතුරු කොටස් ටික රූගත කරන්න අවශ්‍ය දේවල් ගෝපු කියන කෙනාට ලෑස්ති කරන්න කියලා අනිත් වැඩත් කට්ටියට බලන්න කියලා පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න තමයි හදන්නේ. එතකොට මෙතනට එනවා ಭಾರತ್ කියලා පිරිමි ළමෙක්. ಭಾರತ್ අහනවා සර්වේෂ්ගෙන් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියලා. සර්වේෂ් කියනවා එයා මේ වෙලාවේ බිසි වෙන දවසක එයාගේ ඔෆිස් එකට ඇවිල්ලා කතා කරන්න කියලා. එතකොට ಭಾರತ್ කියනවා මං කිප්ප වතාවක්ම ඔෆිස් එකට ගියත් ඔයාව හම්බ වෙන්න බැරි වුණා. ඒ නිසා තමයි මෙතනට ආවේ කියලා. ඊට පස්සේ සර්වේෂ් අහනවා මොකද්ද කාරණාව කියලා. ಭಾರತ್ කියන්නේ ලේඛකයෙක්. එයා කියනවා සර්වේෂ් තමයි එයා ආසම ඩිරෙක්ටර් කියලා. ඊට පස්සේ එයා ලියපු පිටපතක් පෙන්නලා කියනවා මේක හොරර් ත්‍රිලර් කැටගරි එකට අයත් වෙන මූවි එකක්. මම මේක ලිව්වේ ඔයා එක මේ ෆිල්ම් එක කරන්න කියලා. ಭಾರತ್ මේකේ නමට දාලා තියෙන්නේ cold pages කියලා. සර්වේෂ් ඒක බලලා කියනවා එයා හොරර් ත්‍රිලර් මූවිස් ඩිරෙක්ට් කරන්නේ නැහැ. එයා කරන්නේ රොමැන්ටික් කොමඩි ෆිල්ම්ස් විතරයි කියලා. ඒත් ಭಾರತ್ කියනවා පිටපත කියවලා බලලා ඉන්න කියලා. ඒත් සර්වේෂ් එයා එහෙම ෆිල්ම් කරන්නේ නැහැ කියලා ಭಾರත්ට යන්න කියනවා. ಭಾರತ್ දිගටම සර්වේෂ්ට කියනවා ඔයා මේ ෆිල්ම් එක කරොත් ඒක අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා කියලා. ඉතින් ಭಾರತ್ මෙහෙම කියන එකට තරහ ගිහින් සර්වේෂ් මෙයාව එලවලා දානවා. ಭಾರತ್ එයා ලියපු පිටපතත් මෙතනම තියලා යන්න යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සර්වේෂ් එයාගේ යාළුවොත් එක්ක කතා කර කර ඉන්නවා. සර්වේෂ් කියනවා යාළුවන්ට එයා බඳින්න තීරණය කරා කියලා. ඒකට යාළුවා මෙයාට විහිළු කරනවා බෙන්දම කරදරයි කියලා. සර්වේෂ් කියනවා එයා ගර්ල්ෆ්‍රෙන්ඩ් මායාට අමතක නොවන තෑග්ගක් දෙන්න හිතාගෙන ඉන්නේ. ඒකට හොඳ අදහසක් දෙන්න කියලා. ඉතින් යාළුවෝ එක එක දේවල් කියනවා gift විදිහට දෙන්න. එතකොටම රාම් කියන කෙනා කියනවා කැමරන් හයිලන්ඩ්ස් කියන ප්‍රදේශයේ නිදහස් විලා එකක් තියෙනවා. ඒක අඩුවට ගන්නත් පුළුවන්. ඒක මායට අරගෙන දෙන්න කියලා. ඒත් සර්වේෂ් අහන්නේ ඇයි විලා එකක් එහෙම අඩුවට දෙන්න කියලා. එතකොට යාළුවා කියනවා ඒක අයිති කෙනා අසනීපෙන් ඉන්න නිසා තමයි ඒක ඉක්මනට අඩුවට විකුණන්නේ කියලා. ඊට පස්සේ යාළුවා සර්වේෂ් ඒ විලා එකේ ෆොටෝස් පෙන්නනවා. මේ ප්ලේස් එක දැක්ක ගමන්ම සර්වේෂ්ට හිත යනවා. එයා ඒක ගන්න කැමති වෙනවා. ටික දවසකට පස්සේ සර්වේෂ් මායව එක්කන් ඒ විලා එකට යනවා. එයා මායව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන තමයි මේ යන්නේ. එයා මායව එක්කන් යන්නේ ෂූටින් එකට ලොකේෂන් එකක් බලන්න යනවා කියලා. ඔන්න දැන් මෙයාලා එනවා විලා එකට. සර්වේෂ් මායාගේ S2 බැඳලා එතනට එක්කන් යනවා. ඊට පස්සේ S බැඳලා තියෙන රෙදිපටියේ ලිහලා සර්වේෂ් මායාට කියනවා ඒක තමයි එයාගේ වෙඩින් ගිෆ්ට් එක කියලා.
මාට ගොඩක් සතුටින් මෙතන දැකලා. ඊළඟට මේ දෙන්න ඇතුළට ගිහිලා ගෙදර හැමතැනම ආසාවෙන් බලනවා. දෙන්නටම සතුටින් මේ වගේ නිදහස් ලස්සන ගෙදරක් හම්බුන එක ගැන. ඊට පස්සේ සර්වේෂ් යනවා එයාලගේ බෑග්ස් ටික අරගෙන එන්න. ගෙදර ලස්සන උනාට මේ ගෙදර ටිකක් අමුතුයි. ඉතින් මූ එක දිගටම බලාගෙන ඉන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා අපි බලමු. ඔන්න දැන් ටිකක් රැය වෙලා තියෙන්නේ. මේ ගොඩක් සීතල නිසා සර්වේෂ් මාය දෙන්න හදන්නේ ගිනි උඳන පත්තු කරන්න. සර්වේෂ් ගිනි කුරු ගාලා උඳන පත්තු කරන්න ගියාට මේක පත්තු වෙන්නේ නැහැ. ඒ නිසා සර්වේෂ් උඳන පත්තු කරන්න පත්තර කොළ කෑල්ලක් හොයාගෙන එන්න යනවා. මාය සර්වේෂ්ට කියනවා ඉක්මනට එන්න කියලා. ඊට පස්සේ සර්වේෂ් දොරක් අරගෙන කාමරයකට ඇතුළු වෙනවා. මේක පොඩි ලයිබ්‍රරි එකක්. සර්වේෂ්ටත් මේ පොත් දැක්කාම ආස හිතෙනවා. ඉතින් එයා පොත් රාක්කවල එයා කියවන්න ආස විදිය පොත් තියනවද කියලා බලනවා. මේ බලබලා ඉද්දි එකපාරටම පොතක් බිමට වැටෙනවා. සර්වේෂ් ඒක අරන් ආයෙමත් පොත් රාක්කෙන් තියනවා. එයාට මේ පොත්වලින් මොකද්ද කියවන්න ගන්න කියලා හිතා ගන්න බැරුව තමයි ඉන්නේ. ඔහොම ඉද්දි එකපාරටම ආයෙ අර කලින් වැටුණු පොතම රාක්කෙන් බිමට වැටෙනවා. මේ නිසා සර්වේෂ් ඒක අතට අරන් පෙරලලා බලනවා. ඒ තියෙන්නේ කාගේ හරි කෙනෙක්ගේ ඩයරි එකක්. ඒක බලද්දිම සර්වේෂ්ගේ බෙල්ල රිදෙන්න ගන්නවා. නිකන් කවුරු හරි පිටිපස්සෙන් ඉන්නවා වගේ එයාට දැනෙනවා. මේ වෙලාව ලොකු සීතලකුත් එනවා. සර්වේෂ් වාඩි වෙනවා මේ ඩයරි එක කියවන්න. ඊට පස්සේ එයා ඩයරි එක කියවනවා. මේක ලියපු කෙනා මුලින්ම ලියලා තියෙන්නේ මේ ඩයරි එක කියවන්න එපා කියලා. මොකද එයාගේ පුද්ගලික හැඟීම් මේ ඩයරි එකේ ලියලා තියෙන නිසා. කොහොම වුණත් මෙයාට ඩයරි එක කියවන එක නම් නවත්තන්න හිතෙන්නේ නැහැ. ඒ දිගින් දිගටම මේ ඩයරි එකේ ලියලා තියෙන්නේ ඒක කියවන්න එපා කියලා විතරයි. මේ වෙලාවේ අපිට පේනවා මෙයා ළඟ නිකන් ඡායාවක් වගේ කවුරු හරි හිටගෙන ඉන්නවා කියලා. ඔහොම ඉති මෙතනට කවුරු හරි ඇවිල්ලා සර්වේෂ්ගේ උර හිසින් අල්ලනවා. එතකොටම සර්වේෂ් ගැස්සිලා පිටිපස්ස බලනවා. ඉතින් ඒ ඇවිල්ලා තියෙන මායා. මායා අහනවා මොකද මෙතන කරන්න කියලා. සර්වේෂ් එතකොට එයාට හම්බුණු ඩයරි ගැන මෙයාට කියනවා. මායා නම් කියන්නේ අනිත් අයගේ ඩයරි කියවන එක වැරදි කියලා. ඒ සර්වේෂ්ට මේක කියවන්නේ නැතුව යන්න හිතක් නැහැ. මේ නිසා මායත් එයා එක්ක ඉඳ ගන්නවා මොනවද මේ ඩයරි එකේ එච්චරම බලන්න තියෙන්නේ කියලා දැනගන්න. ඉතින් ඊළඟට ඩයරි එක ලියපු කෙනා ලියලා තියෙන්නේ මං කොච්චර අවවාද කරත් ඔය ඩයරි එක කියවනව නේද? එහෙනම් කියවලා බලන්න. ඒත් ජූනි 20 වෙච්ච සිද්ධිය විතරක් කියවන්න එපා කියලා. ඉතින් එපා කියලා තිබ්බ නිසාම සර්වේෂ් ජූනි 20 පිටුව පෙරලලා ඒක කියවන්න ගන්නවා. ඒ පිටුවේ ලියලා තියෙන්නේ ඒ දවස් දුකත් එක්කම බය හිතෙන දවසක් කියලා. මේ වෙලාවේ අපිට මේ ඩයරි එක ලියපු කෙනාව පෙන්නනවා. එයා මේක එදා ලියපු විදිහ වගේම සර්වේෂ් අද මේක කියවන විදිය තමයි අපිට මාරුවෙන් මාරුවට පෙන්නන්නේ. මේ ඩයරි එක ලියපු කෙනා ජූනි 20 ලියලා තියෙන්නේ එයාගේ බිරිඳ නැති වෙලා සති කිහිපයකට පස්සේ. මෙයා ලියලා තියෙනවා මං හොල්මන් වලට බය නැහැ. ඒ දේවල් විශ්වාස කරන්නේ නැහැ. ඒත් දැන් මට හොල්මන් නැහැ කියලා විශ්වාස කරන්න බෑ. මොකද මට මගේ නැති වුණ බිරිඳ පේනවා. එයා මට එයාගේ ගාවට එන්න කියනවා කියලා. ඉතින් සර්වේෂ් සාමාය මේක විහිළුවකට අරන් තමයි කියවන්නේ. එන්න මේ කෙනාට එයාගේ බිරිඳගේ කරදර වැඩි වෙලා තියෙනවා. එයා මේ ඩයරි එකේ කියලා තියෙනවා මෙතනින් එහාට මේ ඩයරි එක ආයෙ ලියවිලා තිබ්බේ නැත්තම් ඒ කියන්නේ මං ඒ වෙද්දි මැරිලා කියලා. ඉතින් සර්වේෂ් දැන් කුතුහලයක් ඇති වෙලා තියෙන්නේ මේ ඩයරි එක ලිව්ව කෙනා කවුද කියන එක ගැන. ඉතින් මෙයාලා අන්තිම පිටු පෙරලා බලනවා. ඒ කෙනා ඩයරි එකේ ඉස්සරහට ලියලා තියෙනවද කියලා. කොම් උනත් ඩයරි එකේ ඉස්සරහටත් තවත් දේවල් ලියලා තියෙනවා. ඒ කියන්නේ එයා මැරිලා නැහැ. මායා සර්වේෂ්ට කියනවා ඊළඟ පිටුවත් කියවන්න කියලා. ඒ පිටුවේ ලියලා තියෙනවා දිගින් දිගටම එයාගේ බිරිඳ අඬන සද්ද වැඩි වෙනවා. ගෙදර බඩුත් එකපාරටම පෙරලෙන්න ගත්තා කියලා. ඒත් එක්කම සර්වේෂ්ටයි මායටයි මොකද්ද වැටෙන සද්දයක් ඇහෙනවා. මායා මේ වෙලාවේ නම් හොඳටම බය වෙනවා. සර්වේෂ් කියන්නේ බය වෙන්න එපා ඒ මීයක් වෙන්න ඇති කියලා. ඊට පස්සේ ආපහු මෙයාලා ඩයරි එක කියවනවා. ඒකේ තියෙනවා දැන්ටමත් ඔයාලට මේ ගෙදර බඩු වැටෙන සද්ද ඇහෙන්න ඇති කියලා. මේක කියවුවාම නම් සර්වේෂ්ට හිතෙනවා එයා කොහොමද මෙතන වෙන දේවල් හරියටම ලියලා තියෙන්නේ. කවුරු හරි කැමරා දාලා එයාලා දිහා බලාගෙන ඉන්නවද දන්නේ නැහැ කියලා. සර්වේෂ් නම් හිතන්නේ එයාලා බය කරන්න කවුරු හරි මෙහෙම කරනවා ඇති කියලා. ඒත් මායා නම් දැන් හොඳටම බය වෙලා ඉන්නේ. එයා කියනවා වෙන හොටෙල් එකකට යමු මෙතන ඉන්න බයයි කියලා. එතකොට සර්වේෂ් කියනවා මේක නිකන් කතාවක් විතරයි. බය වෙන්න එපා කියලා. ඉතින් එයා දිගටම ඩයරි එක කියවන්න ගන්නවා. ඊළඟට ඒකේ ලියලා තියෙනවා මමත් ඔයා වගේම එදා ඒ ඇහෙන සද්ද වලට බය උනේ නැහැ. ඒත් මොනා මගේ හිතේ බයක් ඇති කරා කියලා. මේ මොනා කියන්නේ ඩයරි එක ලියපු කෙනාගේ මරණ බිරිඳ. ඉතින් මේ කෙනා ලියලා තියෙනවා මට දිගටම මෙහෙම ඩයරි එක ලියන්න බෑ කියලා. එදායින් පස්සේ ඇත්තටම ඩයරි
එකේ මුකුත් ලියලා නැහැ. ඉතින් දැන් සර්වේෂ්ට කුතුහලයක් ඇති වෙනවා. ඇයි එයා ඩයරි එක දිගටම ලිව්වේ නැත්තේ? කවුද මේ කෙනා? ඒ වගේම එයාගේ කතාව ගැන. ඒත් මායා නම් කියන්නේ ඩයරි එක දිගටම කියවන්න එපා කියලා. ඒත් සර්වේෂ් කියනවා එයාට ෆිල්ම් හදද්දි මේ අදහස් ඕන වෙනවා. ඒ නිසා එයා ඒක කියවනවා කියලා. මෙයා ආයෙමත් ඩයරි එකේ මුලට පෙරලා ඩයරි එක මුලින් ඉඳන් කියවන්න පටන් ගන්නවා. මොකද සර්වේෂ් මුලින්ම කියවන්න පටන් ගත්තේ මේ ඩයරි එකේ ජූනි 20 ඉඳලා. ඉතින් සර්වේෂ් ඩයරි එක මුල ඉඳන් කියවන්න ගන්නවා. ඔන්න දැන් අපිට පෙන්වන්නේ ඩයරි එකේ ලියලා තියෙන කෙනාගේ කතාව. මේ තමයි ඩයරි එක අයිතිකාරයා වෙන වාසුදේවල්. මෙයාට යාළුවෝ වගේම පවුල අය කියලා තියෙන්නේ වාසු කියලා. වාසු ඩිජිටල් ෆාමින් උපාධිය හදාරලා එයාගේම දෙයක් කරන එක තමයි වාසුගේ එකම අරමුණ වෙලා තියෙන්නේ. මේ නිසාම එයා කැමරන් හයිලන්ඩ්ස් කියන ප්‍රදේශයට ඇවිල්ලා තියෙනෙත් ඒ අරමුණ සාර්ථක කරගන්න හිතාගෙන. ඊට පස්සේ වාසු එයාට අවශ්‍ය සල්ලි හොයාගෙන ගොවි ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා. වාසු ගොඩක් සතුටින් තනියම තමයි එයාගේ වැඩ කරගෙන ඉඳලා තියෙන්නේ. දවසක් වාසු ජොගින් කරන්න යද්දී ලස්සන ගෑනු ළමෙක්ව දකිනවා. මේ ගෑනු ළමගේ නම තමයි මොනා. ඉතින් මොනාව දැක්ක වෙලාවේ වාසුට මොනා ගැන කැමැත්තක් ඇති වෙනවා. මොනාගේ උදව්වෙන් වාසු බිස්නස් එකක් පටන් අරගෙන තියෙනවා. ඒ වගේම එයාලගේ බිස්නස් එක දියුණු වෙලා. ඊට පස්සේ මේ දෙන කසාද බැඳලා ගොඩක් ආදරෙන් සතුටින් ඉන්නවා. ඉතින් සර්වේෂ් වගේම වාසුත් මේ විලා එක මොනාගේ බර්ත්ඩේ එක දවසේ අට ගිෆ්ට් එකක් විදිහට දීලා තියෙනවා. මොනා එදා ගොඩක් සතුට වෙලා තියෙනවා මේ ගෙදර දැකලා. ඊට පස්සේ මේ දෙන දිගටම ඉඳලා තියෙන්නේ මේ ගෙදර. ඉතින් ඔහොම මේ ඩයරි එක කියවද්දි ඒකේ ලියලා තියෙනවා එකම තැන ඉන්න කම්මැලි නිසාද කලින් හිටපු තැනටම ආවේ කියලා. ඒ කියන්නේ සර්වේෂ් කලින් හිටියේ පොත් තිබ්බ කාමරේ. ඒත් දැන් ඉන්නේ ගිනි උදුන ගාව. එතන ඉඳන් මේ කාමරේට ආව එක ගැන තමයි ඩයරි එකේ ලියලා තියෙන්නේ. හරියට මේ දෙන්න දිහා කවුරු හරි බලාගෙන ඉඳලා කිව්වා වගේ. සර්වේෂ් මායා දෙන්නම් මේකට නම් ටිකක් බය වෙනවා. මායා ආපහු බය වෙලා සර්වේෂ්ට කියනවා ඩයරි එක විසි කරලා දාන්න කියලා. ඒත් සර්වේෂ් නම් මේ පාරත් මායා කියන දේ අහන්නේ නැහැ. එයා දිගට මේක කියවන්න තමයි හදන්නේ. මායා අහනවා ඒ දෙන්න කරන දේවල් මේ ඩයරි එකේ ලියලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ ගෙදර වාසු කැමතිම තැන වෙලා තියෙන්නේ එයාගේ ලයිබ්‍රරි එක. වාසු ගොඩාක් පොත් කියවන්න ආස කෙනෙක්. එයාට එයාගේ පොත් රාක්වල පොත් තියෙන තැන හරියටම කියන්න පුළුවන් කියලා ඩයරි එකේ ලියලා තියෙනවා. ඒක විශ්වාස කරන්න බැරි නම් ලයිබ්‍රරි එකට ගිහිල්ලා මැද රාක්කයේ 3 වෙනි කොටසේ So happiness to meet you කියලා පොතක් ඇති බලන්න කියලා ලියලා තියෙනවා. ඉතින් සර්වේෂ් යනවා මේ ඩයරි එකේ තියෙන එක ඇත්තද කියලා බලන්න. එයාගේ කුතුහලය දැන් හොඳටම වැඩි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මායා ඒ පොත තියෙනවද කියලා බලනවා. ඇත්තටම ඒ පොත ඒ කියපු තැනින්ම මායා හොයා ගන්නවා. සර්වේෂ් මායා දෙන්නම මේක දැකලා පුදුම වෙනවා. ඊට පස්සේ සර්වේෂ් ආයෙමත් ඩයරි එක කියවන්න පටන් ගන්නවා. ඊළඟට ඒකේ ලියලා තියෙන්නේ ඒ ගෙදර වැදගත් තැන් කීපයක් ගැන කියන්නම් කියලා. ඊට පස්සේ මේකේ තියෙන තැන් වලට සර්වේෂ් මායා දෙන්න ගිහින් බලනවා. එයා කියලා තියෙනවා විසිත්ත කාමරයේ තියෙන ගොඩක් වටිනා පෞරාණික දේවල් අයිති මොනාට කියලා. සර්වේෂ් වටපිටාව බලනවා. ඒත් එයාට නම් බැලු බැලමටම එම වටිනා දෙයක් නම් පේන්නේ නැහැ. ඒත් එක්කම ගෙදර කරන්ට් එක ගිහින් ලයිට් ඔක්කොම ඕෆ් වෙනවා. මේ වෙලාවේ මේ දෙන හොඳටම බය වෙනවා. සර්වේෂ් එතන තිබ්බ ඉටිපාන්දන් ටිකක් පත්තු කරනවා. මේ වෙලාවේ අපිට වාසුගේ මොනාගේ ඇනිවර්සරි එක දවසේ සිද්ධියක් පෙන්නනවා. වාසු මොනාට පාටි එකක් ලෑස්ති කරනවා. ඒ වෙලාවේ මොනා ගොඩක් කල්පනා කරලා වාසුට කියනවා මම මෙහෙම සතුටින් කවදාවත් ඉඳලා නැහැ. මං ඔයාට වඩා අවුරුදු 2ක් වැඩිමල් හින්දා අපේ වෙඩින් එකට ඔයාගේ පැත්තෙන් කවුරුවත්ම ආවේ නැහැ කියලා. මොනාගේ අම්මයි තාත්තයි කලින්ම නැති වෙලා තියෙනවා. මේ වෙලාවේ මොනා වාසුගෙන් අහනවා මේ සතුට හැමදාම තියෙයිද කියලා. එතකොට වාසු කියන්නේ එයාට අනිවාර්යයෙන්ම සතුටින් ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ මෙයාලා කේක් එකක් කපලා එදා ගොඩක් සතුටින් ගත කරනවා. ඊළඟ දවසේ මොනා වාසුට තේ එකක් හදලා ගෙනල්ලා දෙනවා. මේ වෙලාවේ මොනා ටිකක් අසනීපෙන් වගේ ඉන්නේ. එයා එකපාරටම කලන්ත දාලා බිම් වැටෙනවා. ඊට පස්සේ වාසු මොනාව හොස්පිටල් එකට එක්ක යනවා. මොනාව පරීක්ෂා කරපු ડોක්ටර් කියලා තියෙනවා මොනාට ලේ පිළිකාවක් තියෙනවා. ඒක තියෙන්නේ 4 වෙනි මට්ටමේ. මේ නිසා මොනාට ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ කියලා. ඒත් වාසු මොනාට මේ ගැන දැනගන්න තියලා නැහැ. වාසු එයාගේ හිතේ තියෙන හැමදේම ඩයරි එකේ තමයි ලියලා තියෙන්නේ.
ඉතින් මොනා අහනවා වාසුගෙන් එයා මේ දවස් ටිකේම ඔෆිස් ගියේ නැත්තේ ඇයි කියලා. එතකොට වාසු කියන්නේ එයාගේ බිස්නස් එක දැන් දියුණු වෙලා තියෙන නිසා ඒ ගැන බලන්න කට්ටිය ඉන්නවා. ඒ නිසා මං ඔයාව බලා ගන්නවා කියලා. ඒත් මොනා කියනවා එතකොට ඔෆිස් එකේ ප්‍රශ්නයක් වුණොත් කවුරුවත් නැති නිසා හෙට ඉඳලා ආයෙමත් ඔෆිස් යන්න කියලා. ඉතින් මොනා කිව්ව නිසා වාසුත් ආයෙ ඔෆිස් යන්න කැමති වෙනවා. ඔහොම ඉද්දි එකපාරට මොනාට කැස් හැදිලා ආගේ කටෙන් ලේ එන්න ගන්නවා. වාසු මේක දැකලා පිස්සුවෙන් වගේ මොනාගේ බිමට වැටුණු ලේ රෙදි කෑල්ලක් අරන් පිහ දානවා. මොනා කියනවා හොස්පිටල් එකේ ඉඳලා ආපු දවස් ඉඳලා වාසු අමුතු විදිහට හැසිරෙන්නේ. ඔෆිස් යන්නේත් නැහැ. එයාට මොකක් හරි ලොකු ලෙඩක් තියෙනව නේද කියලා. ඒත් වාසු ඒ ගැන කියන්නේ නැතුව ඉන්න තමයි හදන්නේ. මොනා වාසුගෙන් බල කරලා අහනවා එයාට කියන්න කියලා. එතකොට තමයි වාසු මොනාට කියන්නේ එයාට ලේ පිළිකාවක් තියෙනවා කියලා. මොනා මේක දැනගත්තාම හයියෙන් අඬන්න ගන්නවා. වාසු කියනවා අඬන්න එපා. එයා කොහොම හරි කරලා එයාව බේර ගන්නවා කියලා. ඉතින් මෙතනින් පස්සේ මොනා ගොඩක් මානසිකව වැටිලා ගොඩක් දුකින් තමයි ඉන්නේ. එයා ගොඩක් කල්පනා කරනවා එයාගේ ලෙඩේ ගැන. ඔහොම ඉද්දි එක දවසක් මොනා වාසුගෙන් අහනවා එයා කාටවත් වැරද්දක් කරලා නැතත් ඇයි එයාට එහෙම වෙන්නේ කියලා. මොකද මොනාට අවුරුදු 20 දී එයාගේ අම්මා තාත්තා නැති වෙලා තියෙනවා. දැන් එයාට අවුරුදු 28 දී එයාගේ වාසුවත් නැති වෙන්නයි යන්නේ. එයාලගේ ආදරේ වගේම වාසුගේ හිතේ මොනා ගැන තියෙන ආදරේ නැති වෙන්න යන්නේ කියලා. ඊට පස්සේ එයා වාසුගෙන් අහනවා මම මැරුණොත් ඔයා වෙන කෙනෙක් එක්ක විවාහ වෙනවද කියලා. ඒත් වාසු කියනවා එයාට එහෙම කරන්න බෑ. මං ඔයාව බේර ගන්නවා. මං ගාව තියෙන හැමදේම උනත් විකුණනවා. මට ඔයා නැතුව ඉන්න බෑ කියලා. මේ වෙලාවේ මොනා නිකමට වගේ වාසුගෙන් අහනවා මම මැරුණාමත් ඔයත් මං එක්ක මැරෙන්න එනවද කියලා. ඒත් වාසු මේ වෙලාවේ මොකොත් කියන්නේ නැහැ. එතකොට මොනා කියනවා ඔයා එහෙම කරන්න ඕන නැහැ. ඔයා අලුත් කෙනෙක් එක්ක විවාහ වෙලා මේ ගෙදර සතුටින් ඉන්න ඕන කියලා. ඉතින් වාසු එයාගේ ඔෆිස් එකට ගියත් මොනා ගැන බයෙන් තමයි ඉන්නේ. මේ නිසා වාසුට එයාගේ බිස්නස් වලට අවධානය දෙන්න බැරි නිසා බිස්නස් වල වැරදි ගොඩක් වෙලා තියෙනවා. ඒ හින්දා වාසු එයාගේ ප්‍රයිවට් සෙක්‍රටරි විදියට සාෂා කියලා ගැහණු ළමෙක්ව අරගෙන තියෙනවා. සාෂා ආවට පස්සේ එයාගේ දක්ෂතාවය නිසා ආපහු බිස්නස් එක තිබ්බ තත්ත්වයටම අරගන්න පුළුවන් වෙනවා. වාසු සාෂාට මොනා ගැන වගේම මොනාට තියෙන ලෙඩේ ගැනත් කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ සාෂාව මොනාට අඳුන්වලා දෙන්න වාසුට හිතිලා සාෂාව ගෙදරට එක්කන් එනවා. වාසු සාෂාව මොනාට අඳුන්වලා දෙනවා. හැබැයි සාෂාව දැක්කම මොනාට එන්නේ ලොකු තරහක්. මොනාට වාසු ගැන සැකයක් ඇති වෙනවා. එයා හිතන්නේ සාෂා වාසුගේ අලුත්ම ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා. මොනා එහෙම අහද්දි සාෂා කියනවා එයා වැරදියට තේරුම් අරන් තියෙන්නේ වාසු එයයි අතර එහෙම දෙයක් නැහැ කියලා. කොහොම වුණත් සාෂා කියන දේවල් මොනා මේ වෙලාවේ පිළිගන්නේ නැහැ. මොනා හිතන්නේ සාෂා වාසුව රවට්ටගෙන එයා මරුණට පස්සේ වාසු එක්ක මේ ගෙදර ඉන්න තමයි හදන්නේ කියලා. මේ නිසා එයා සාෂාට පහත් විදිහට බනිනවා. මොනා මෙහෙම කලබලෙන් හැසිරෙන නිසා වාසු මොනාගේ කම් මුලට ගහනවා. ඊට පස්සේ වාසු එයාව එක්කන් යන්න හදන්නේ කාමරේට. මොනා සාෂාට කියනවා ඇයි ගෙදරින් යන්න නැත්තම් එයාව මරලා දානවා කියලා. ඊට පස්සේ වාසු මොනාව එක්කන් කාමරේට ඇවිල්ලා එයාගෙන් අහනවා ඔයාට මොකද වෙලා තියෙන්නේ? ඔයාගේ ලෙඩේට මෙහෙම තරහ ගන්න හොඳ නෑ කියලා. ඒත් මොනා කියන්නේම වාසු සාෂා එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඊට පස්සේ වාසු මොනාගේ ඔළුවට අත තියලා දිවුරනවා එහෙම දෙයක් නෑ කියලා. එතකොට මොනා කියනවා එයා මැරෙන්න ඉන්න නිසා තමයි වාසු බොරුවට දිවුරන්නේ කියලා. ඉතින් වාසුට හිතා ගන්නවත් බෑ මොනාට මේක පැහැදිලි කරන්නේ කොහොමද කියලා. වාසු කියනවා එයා සාෂාව එක්කන් ආවේ බිස්නස් එක ආයිමත් දියුණු වුණ නිසා මොනාට එයාව පෙන්නලා සතුටු කරන්න කියලා. එතකොට මොනා කියනවා එයා වාසුට මේ හැම දෙයකටම උදව් කරලත් අන්තිමේදී සාෂා වාසුගේ හැම දෙයක්ම උනා නේද කියලා. වාසු මොනාට කොච්චර තේරුම් කරලා දෙන්න ගියත් මොනා ඉන්න මානසික පීඩනයත් එක්ක එයාට ගොඩක් තරහ යනවා වගේම දුක හිතෙනවා. ඊට පස්සේ වාසු යනවා සාෂාට කතා කරලා එයාව යවල එන්නම් කියලා. වාසු මොනා වෙනුවෙන් සාෂාගෙන් සමාව ඉල්ලනවා. ඒ සාෂාට තරහ ගිහින් එයා මෙතනින් යන්න යනවා. ඊට පස්සේ ආපහු වාසු කාමරේට යද්දි මොනා මැරිලා එතන වැටිලා හිටියා කියලා මේ ඩයරි එකේ වාසු ලියලා තියෙනවා. මොනාගේ මරණයෙන් පස්සේ වාසුට එයාගේ ජීවිතේම එපා වෙලා ඉඳලා තියෙන්නේ.
ඊට පස්සේ වාසු එයාට මේ ගෙදර ඉන්න බෑ කියලා එයා යන්න තමයි හදලා තියෙන්නේ. ඒත් මොනා එයාට මෙහෙන් යන්න දෙන්නේ නැහැ වගේම මේ ගෙදර විකුණන්න දෙන්නෙත් නැහැ කියලා එයා ඩයරි එකේ ලියලා තියෙනවා. මේ වෙලාවේ සර්වේෂ් ඩයරි එක කියවන ගමන් බලනවා මායා කොහෙද කියලා. ඒත් මායා එතනින් ගිහිල්ලා. ඉතින් සර්වේෂ් දිගටම ඩයරි එක කියවනවා. ඉතින් මේකේ තව දෙයක් වාසු ලියලා තියෙනවා. ඒ තමයි ඩයරි එක සුන්දරත්වයේ තියෙන්නේ ඒක ඇතුළේ තියෙන සත්‍ය මත කියලා. හැබැයි එයාගේ ඩයරි එකේ එක දෙයක් ඇර අනිත් හැමදේම ඇත්ත කියලාත් වාසු ලියලා තියෙනවා. ඒ ඇත්ත මොකද්ද කියලා තමයි දැන් අපිට පෙන්නන්නේ. ඔයාලට මතක ඇති මොනා එදා වාසු කියන දේ අහන්නේ නැති නිසා එයා සාෂාව යවලා එන්නම් කියලා කාමරෙන් යන්න හැදුවා. ඒත් ඇත්තට මොනා ඒ වෙලාවේ වාසුට යන්න දීලා නැහැ. එයාම සාෂා ගාවට යන්නම් කියලා තමයි මොනා කියලා තියෙන්නේ. ඒත් වාසු මොනාට යන්න දීලා නැහැ. මොනාට මේකට තරහ ගින් එක එක බඩ පොලේ ගහන්න අරන් තියෙනවා. ඊට පස්සේ මොනා එතන තිබ්බ කුඩයක් අරන් සාෂාට ගහන්න යන්න හදලා තියෙනවා. ඉතින් වාසු මොනයි දෙන්න මෙතන රණ්ඩු කරද්දි ඒ කුඩේ උඩ තියෙන උල මොනාගේ බඩට ඇනිලා ලේ ගොඩක් ඇවිල්ලා. මේ වෙලාවේ මොනා වාසුට කියනවා සාෂා නිසා තමයි වාසු එයාට මෙහෙම කළේ. මේ නිසා මම වාසුටයි සාෂාටයි කවදාවත් එකට ඉන්න දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මොනා එතන මැරිලා තියෙනවා. වාසුට උනේ මොකද්ද කියලාවත් කිසි දෙයක් හිතා ගන්න බැරුව තමයි ඉඳලා තියෙන්නේ. එයා ගොඩක් බය වෙලා තියෙනවා මොනා මැරුවේ එයා කියලා හැමෝම හිතන්න ගනී කියලා. එයා ඒ ගැන පොලිසියට කිව්වොත් එයාව හිරේට දාන නිසා එයා තීරණය කළා තියෙනවා මොනාට ට්‍රීට්මන්ට් කරන්න එයාව වෙන රටකට යවුවා කියලා හැමෝටම කියලා එයාගේ හැමදේම විකුණලා බිස්නස් එකත් විශ්වාස කෙනෙක්ට බාර දෙන්න ඕන කියලා. ඊට පස්සේ මේ දෙන්න වෙන රටක ජීවත් වුණා. ඒත් මොනාව බේර ගන්න බැරි වුණා කියලා බොරුවක් කියන්න තමයි වාසු හිතලා තියෙන්නේ. මොකද වාසුට හැමදේටම වැඩිය එයාගේ ගෞරවය වටින නිසා. ඊට පස්සේ වාසු හොරෙන් මොනාව ඒ ගෙදරම වල දාලා තියෙනවා. වාසු මොනා ඒක සතුටින් හිටපු හැම මතකයක්ම තිබ්බත් එයාගේ ගෞරවය නිසා තමයි මේ මොනා වල දාලා තියෙන්නේ. ඒත් මොනා වාසුගේ අතින් මැරුණා කියන වැරදිකාරී හැඟීම හැම වෙලාවෙම වාසුගේ හිතට වද දීලා තියෙනවා. වාසු ලියලා තියෙනවා එයා ඩයරි එක ලියන මේ වෙලාවෙත් මොනා එයා දිහා බලාගෙන තමයි ඉන්නේ කියලා. එතකොටම සර්වේෂ් දකිනවා එතනින් කවුදෝ යනවා වගේ ඡායාවක්. සර්වේෂ් ඒක දැකලා හොඳටම බය වෙනවා. ඊට පස්සේ සර්වේෂ් ආයෙමත් ඩයරි එක කියවන්න ගන්නවා. අන්තිමේට මේ ඩයරි එකේ ලියලා තියෙන්නේ ඩයරි එක කියවන ඔයා මගේ ගේ පෙනුම බලන්න ආසාවෙන් ඇති නේද කියලා. එහෙන් බලන්න ඕන නම් ලයිබ්‍රරි එකට ගිහිල්ලා එයාගේ ලී අල්මාරිය දොර ඇරලා ඒක ඇතුළේ තියෙන මොනාගේ ෆොටෝ එක බලන්න කියලා. ඉතින් සර්වේෂ් මායව එක්කන් යනවා ලයිබ්‍රරි එකට. මාය අහනවා සර්වේෂ්ගෙන් එයාට ඒ ෆොටෝ එක බලන්නම ඕනේද කියලා. එතකොට සර්වේෂ් කියන්නේ වාසු පණ වගේ ආදරය කරපු කෙනා කවුද කියලා එයාට බලන්න ඕනේ කියලා. සර්වේෂ් අල්මාරියේ ලාච්චු ඇරලා ෆොටෝ එක හොයනවා. අන්තිම ලාච්චුවෙන් සර්වේෂ්ට මේ ෆොටෝ එක හම්බ වෙනවා. ඒ ෆොටෝ එක දැක්ක ගමන් සර්වේෂ් ගොඩක් බය වෙනවා. මොකද ඒ ෆොටෝ එකේ ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි මායා. ඒ වෙලාවෙම සර්වේෂ්ගේ ඔළුවට කවුරු හරි ගහනවා. එයා එහෙමම බිම් වැටෙනවා. ඊට පහෝදා සර්වේෂ් ඇහැරෙද්දි එයාගේ යාළුවෝ ඔක්කොම මේ ගෙදරට ඇවිල්ලා ඉන්නවා. සර්වේෂ්ගේ යාළුවෝ රාම් මායා ගාවට සර්වේෂ් එක්කන් යනවා. සර්වේෂ්ට මුකුත් හිතා ගන්න බැරුව ඉන්නේ. මායා තවත් කෙනෙක් එක්ක තමයි මෙතන ඉන්නේ. ඔයාලට මතක ඇති ෆිල්ම් එක පටන් ගද්දිම කෝල්ඩ් පේජස් කියලා හොරර් මූවි එක පිටපතක් ලියපු කෙනෙක් සර්වේෂ් හම්බ වෙන්න ආවා. ඒ ಭಾರತ್ කියන කෙනා තමයි මෙතන මායා එක්ක වාඩි වෙලා ඉන්නේ. සර්වේෂ්ට ಭಾರತ್ මතක් වෙනවා. එයා අහනවා ಭಾರತ್ මොකද මෙහෙ කරන්නේ කියලා. එතකොට ಭಾರತ್ අහනවා කෝල්ඩ් පේජස් පිටපත කොහොමද කියලා. ඒත් සර්වේෂ්ට ಭಾರತ್ මේ කියන දේ තේරෙන්නේ නැහැ. එතකොට මායා සර්වේෂ්ට මුල ඉඳලා උන දේ කියන්න ගන්නවා. මායා කියනවා ඔයා මාව පුදුම කරන්නේ මෙතනට එක්කන් ආවට ඇත්තටම පුදුම උනේ ඔයා කියලා. මොකද ಭಾರತ್ කියන්නේ මායාගේ මස්සිනා. එයා කාගෙන්වත් උදව් නැතුව එයාගේම දක්ෂතාවයෙන් ඉහළට යන කෙනෙක් කියලා තමයි මායා කියන්නේ. එතකොට ಭಾರತ್ කියනවා එදා ෂූටින් කරන වෙලාවේ මුණ ගැහුණාම එයා මායාගේ මස්සිනා කියලා කිව්වේ නැහැ. ඒත් එදා සර්වේෂ් එයාගේ පිටපත බලන්නේවත් නැතුව ගිය එකට එයාට ගොඩක් දුක හිතිලා. ඒත් මේ පිටපත සර්වේෂ්ටම කියලා කරගන්න ඕන කියලා තමයි ಭಾರತ್ හිතලා තියෙන්නේ. මේ නිසා සර්වේෂ් මායාට ගෙදරක් ගන්න යන එක ගැන ಭಾರತ್ දැනගෙන එයා මායාට මේ ගැන කියලා තියෙනවා. මායා රාම් එක ප්ලෑන් කළා තමයි රාම් මේ ගෙදර ගැන සර්වේෂ්ට කියලා තියෙන්නේ. ඉතින් මේ හැමදේම මායා එක ಭಾರತ್ ප්ලෑන් කළා තමයි කළා තියෙන්නේ. මොකද ಭಾರත්ගේ පිටපත සර්වේෂ්ට හොඳයි කියලා පෙන්නලා ඒකට ෆිල්ම් එකක් එයාට කියලා කරගන්න ඕන නිසා ඊට පස්සේ මෙයාලා කෝල් පේජස් කියන පිටපතේ නම ඩයරි කියලා වෙනස් කරලා ලයිබ්‍රරි එකේදී ඒ පොත වටලා සර්වේෂ්ට ඒකම කියවන්න සලස්වලා තියෙනවා. මායා කියනවා එයා ಭಾರತ್ හැදුව ප්ලෑන් එකටම වැඩේ කරා කියලා. සර්වේෂ්ට මේ වෙලාවේ hina යනවා. එයා මේක ඇත්තටම හිතලා ගොඩක් බය වුණ නිසා. ඊට පස්සේ ಭಾರತ್ සර්වේෂ්ගෙන් අහනවා
එයාගේ පිටපත කොහොමද? ඒකට බය හිතනවද කියලා. සර්වේෂ් කියනවා ඒ පිටපත ගොඩක් හොඳයි. ඒකට නම් එයා අනිවාර්යයෙන්ම ෆිල්ම් එකක් කරන්න ඕන. එහෙම කරේ නැත්නම් ඒක තමයි එයා කරන ලොකුම වැරද්ද කියලා. ඊට පස්සේ සර්වේෂ් මෙයාලට කතා කර ඉන්න කියලා නාන්න යන්න තමයි හදන්නේ. සර්වේෂ් රාම්ට එන්න කියනවා එයා එක පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා. මේ අතරේ මායා භාරත්ගෙන් අහනවා භාරත් අර අල්මාරියට එයාගේ ෆොටෝ එක දැම්මේ මොන වෙලාවෙද කියලා. ඒත් භාරත් කියන්නේ එයා එහෙම ෆොටෝ එකක් අල්මාරියට දැම්මේ නෑ කියලා. ඒ කියන්නේ භාරත් නෙවෙයි ඒ ෆොටෝ එක එතනට දාලා තියෙන්නේ. හැබැයි මායා හිතන්නේ භාරත් නෑ කියන්නේ විහිළුවට කියලා. එතකොට භාරත් අහනවා මායා සර්වේෂු ඊයේ ලයිබ්‍රරි එකකින් එද්දි කොහොමද ගිනි උදුනේ ගිනි ඇවිල්ලා තිබ්බේ කියලා. ඒත් මායා ගින්දර පත්තු කරලා නෑ. ඒ වගේම භාරත් අහනවා චනේල් ළඟ ඡායාවක් පෙරුනේ කොහොමද කියලා. ඒකත් මේ දෙන්නගේ ප්ලෑන් එකේ කොටසක් නෙවෙයි. මේ නිසා මේ දෙන්නටම මේක කොහොමද උනේ කියලා ප්‍රශ්නයක් එනවා. භාරත් කියනවා එයා කරන්න හිටපු සමහර දේවල් ඉබේම වුණා. බඩු එක පාරටම වැටුණු එක වගේම එක සද්ද ඇහුණු දේවල් කරේ එයා නෙවෙයි කියලා. මේ වෙලාවේ මායාට සර්වේෂ් කතා කරනවා. මායා යන්න හදද්දි භාරත් අහනවා කොහෙද ඒ ඩයරි එක කියලා. ඒත් මායාට මතක නෑ ඒක කොහෙද කියලා. එයා ඉක්මනටම සර්වේෂ් කතා කරන නිසා යනවා. භාරතුත් මායාගේ පස්සෙන්ම යනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති සමහර දේවල් සිද්ධ උනේ මෙයාලගේ ප්ලෑන් එකෙන් පිට. ඒ කියන්නේ මේ ගෙදර ඇත්තටම මොනවා කෙනෙක් ඉන්නවද කියලා අපිට හිතන්න ඉතිරි කරලා තමයි කතාව ඉවර වෙන්නේ. ඉතින් ෆිල්ම් එක ලස්සනයි නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් කරලා අපිට සපෝට් කරන්න. අපි තවත් මේ වගේ සුපිරිම මූවි එකකින් ආයෙමත් හම්බ වෙමු.